ඒ චණ්ඩි මාත් එන්නද ඔයත් එක්ක යන්න? නෑ නැතුවට කමන්නේ. කඳුරගෙන එක ලේසි වැඩක් නෙමෙයි. එහෙනම් පරිස්සමින්. මොනව කරගනීද මන් දන්නේ නෑ. ඕන එකක්. කියන එකක් ආන එකක් තනියම යනවා කඳුරගින්න. වීරයා වගේ. ඒ තරම් හොඳ වැඩක් නෙමෙයි. බලමු මෙහෙ මොකද වෙන්නේ කියලා. මේ කලු මොකද ප්‍රශ්නේ? ස්තුතියි මිතු. සද්ද කරන්න එපා. පීන දැමුම ගොරවනවා. මොකද්ද? මොනවද මේවා කියවන්නේ? මට අමතක වුණානේ. ස්තුතියි මිතු. ස්තුතියි වාට. තාම නිින්දෙන් දොඩවනවද කොහෙද? සුද්දා නැගිටින්න. අනේ නැගිටින්න. මොනවද මේ කියන්නේ? මට නිදා ගන්නවත් දෙන්නේ නැහනේ. මොකද්ද මේ ඔයාලගේ කරදරේ? මොකද්ද කිව්වේ? ටිකිරි නැගිටින්නකෝ. මම නිදි නැහැ මෙයා. ඇත්තනේ නෝ. මම මේ කල්පනා කරන්නේ. ඔව් මොනව ගැනද? මොකක් ගැනද? මම මේ හිතේ අපි සේරම මෙතනින් ගියාම සිඟිතේ හැරුණොත් කවුද අපිට කියන්නේ කියලා. ඇත්තනේ නෝ. මට හිතුණුම නෑ නේ ගැන. එහෙම වුණොත් නම් අපි වැඩේ කරගන්න අමාරු වෙයි. කවුරු හරි එක්කෙනෙක්ට මෙතන ඉන්න වෙනවා මොන කරන්න. ඔව් ටිකිරි කවුරු හරි ඉන්න වෙනවම තමයි. ඔයාවම තමයි හොඳ මේ වැඩේට මං හිතන විදිහට. මම මාව ඒ වැඩේට හොඳයිද? මොකෝ නැත්තේ. ඔයාව හොඳටම හොඳයි මුරකාරයාට. ඔයා කියනවා නම් මං එක බාර ගන්නවා. කොහොම හරි කමක් නෑ වැඩේ වෙනවා නම් මොන්න. පිළිවෙලකට ওই බිත්තර ටික වාජනේට දැම්මනම් හොඳයි නේද සාජන්? මොකද කිව්වේ? පුළුවන් නම් වාඩි කෙකර ගාලා බිත්තරයක් දාන්නයි කියන්නේ. එහෙමද? මට නම් හිතෙන්නේ අපිට මේක කරගන්න බැරි වෙයි. ඔහොම නෙමෙයි සාජන්. අයියෝ බලන්නකෝ වෙලාව 7යි. මම කිව්වනේ ඔක අපිට කරගන්න බැරි වෙයි කියලා. චන්දි තාම වත්ත පහල. ඒක නේනම්. එයා මෙච්චර වෙලා තාමත් ස්ට්‍රෝබෙරි හොයනවද? අයියෝ ස්ට්‍රෝබෙරි කරන්න මෙච්චර වෙලාවක් යනවද? මක්කලාද මිතුට? කෑ ගහන්න එපා. ඉවසීමෙන් සනසීම ලැබේ. දැන් සිවිති නැගිටලා આવොත් අපි කරන්න යන දේ දැනගනීවි. ඉතින් මක්කනවද? එයා සතුටු වෙයි අපි යාගේ උපන්දිනේට කේක් හදනවා දැක්කම. අපි මේ වැඩේ ඉවර කරමු. ඕනෝට වැඩි. ඒත් මම ඇහෙන මොකුත් කිව්වේ නෑනේ. ඔය කිව්ව තරම් මම දැන් හොඳටම චන්ඩි කරදරයකට දන්නේ නෑ. හොයන්න යන්න නෙවෙයි. මම යනවා. මාත් එනවා. මාත් එන්න. ස්ට්‍රෝබෙරි හොයාගන්න දෙපාය. එහෙනම් මාත් එන්නම්. හරි අපි යමු.
ඔයාලා කොහෙද යන්නේ? චන්ඩි චන්ඩි ඔයා කොහෙද? චන්ඩි ඔයාගේ පන්නේට කේක් හදන්න ඕනින්දයි එයා කියන්න කිව්වේ ස්ට්‍රෝබරි හොයන්න. තරහ නෑ නේද සිඟිති? චන්ඩියෝ එයාව අතරමං වෙන්නේ නැහැ. එයා කවදාවත් අතරමං වෙලක් නැහැනේ. එයාට මේ කැලේ හොඳට පුරුදු. රහසෙක්වත් එයාගින්නද? රසයේ මගේ මුත්තා කෙනෙක් ඉඳලා තියෙනවා කාටවත් බය වුණේ නෑලු. දවසක් කැලේ යනකොට රාත්‍රියකට උත්ත සටනක් දුන්නලු. එකපාරලු දුන්නේ බිම්ම ඇදගෙන වැටෙන්න. සුද්දා ඕවා නිකන් සුරංගනා කතා විතරයි. ඒකත් එහෙමද? මොකද්ද සුද්දා කියන්නේ? එයාගේ පුරාජේරුවනේ. එහෙමද? අත්තගේ මුත්තගේ හපම්කම් කියලා වැඩක් නෑ දැන්. චන්ඩි හොයාගන්න ඕනේ ඉක්මනට. ඒක නම් ඇත්ත. ඉක්මනට ඒ වැඩේ කරගමු. චන්ඩි! චන්ඩි! ඔන්න වහිනවා. අනේ දැන් අපි මොකද කරන්නේ? අනේ මේ බලන්නකෝ. අයියෝ. මොනවා කරනවද සාජන්? මගේ මුළු ඇඟේම මඩ වතුර. ඉක්මනට එන්න මේ පැත්තෙන්. ගුහාවක් තියෙනවා. ගුහාවක් කිව්වා. වලසුත් ඉන්නවද නැහැ මේක තුලේ. ඔය වලසුත් ඉන්නවා කියලා කිව්වද රාලාමි? ඔව් කිව්වා. කී දෙනෙක්ද? ගොඩක්. එයාලා උඹ පසද? හරි මාසයි. අනිත් එක උන් ඉන්න බඩගින්නේනේ. බඩගිනියක් ගොඩක් පසද? රාසිය වගේ. දැන් නම් මේකට මොනවරි කරන්න වෙනවා සිඟිති. මෙතන ඉන්නේ කීතරම් සුබ නෑ වගේ. මොකද සාජන් මොකද ප්‍රශ්නේ? නෑ මුකුත් නෑ. මට බඩගිනි. එහෙනම් ඉන්න අපි කෑම දැස්ති කරමු. ගොඩක් වැඩ තියෙනවා කරන්න දැන්. සීතල ඉන්නත් බෑනේ. සාජන් රාලහාමි දරකොට ටිකක් හොයලා හොඳ ගිනි ගොඩක් ගහන්න. එතකොට සීතල මගහැරෙයි. මිතුයි කලොයි මළුවර තියෙන බිස්කට් පැකට් ටික හොයලා ගන්නකෝ. ඉකිරි සුද්දයි තමුණ ඇඳුම් ටික වේලා ගන්න. මේ දැම්ම ඉක්මනට. අතෝ දෙන්න මගේ වැල පිට දෙනවා. වැලමිට වල් රිදෙන්නේ දුවනකොටනේ. හරි හැමෝගෙම බඩ පිරුණානේ. මාව නම් අමතක කරන්න එපා සිඟිති මට තව ඕනේ. නෑ සාජන්. මේ තියෙන්නේ මගේ පිටිපස්ස රැස් නැහනේ. හරි හරි සාජන්. එක කාලෙක මගේ මීමුත්ත නැවක නැගලා මුහුදේ යනකොට දූපතකට පා වෙලා ගියාලු. එදා සිකුරාදාවක් එයා ඒ දූපතේ අවුරුදු ගාණක් හිටියලු. කැලේ ගස් වලින් ලස්සන ගයක් හදාගෙන ගොවිපලකුත් කරගෙන හිටියා කියලායි මට නම් මතක කවුදෝ කියනවා. ඒ ඔයාගේ මුත්තලගේ කතාව නෙමෙයි සොද්දා. ඒ රොබින්සන් ක්‍රූසෝගේ කතාවනේ. ඒකත් එහෙමද? ඔයාගේ මුත්තාගේ නම රොබින්සන් ක්‍රූසෝද? මොනවද කිව්වේ? වංශ කබල් ගානෝ? ඇබෑට? මුල්මනා. මේ මොකද කට්ටියනේ? මොකද කෑ ගහන්නේ? මම හොඳටම බය වෙලා ඔයාලව හොයනවා. මේ කෑම විසිකලේ මටද? අපි පණ කඩාගෙන එයාව හොයනවා. එයා කියනවා අපි හොයනවා කියලා. ඔව් මෙච්චර ලොකු කුණාටුවක් තිබෙද්දී අයියෝ කුණාටුවක් ඔය මේව දකිනකොට බය හිතෙනවා. පිටුව ඔයා ලෝකේ එහා කොනටම ගිහින් කියලා. මොකද ඒත් ඔයාලා ඒක කෙලිය අතර මං වුණා. මහා බෑනක කැලයක්. කියලා වැඩක් නෑ මහ නපුරු කැලයක්. ඒත් මං බයුනේ නැහැ. මේන් බලන්න මගේ ඇඟ පුරාම මඩ ටිකිරිගේ අතකුතුලුක් වුණා. කරවල ගල් ගුහාවක් ඇතුලේ. කරවල? මට නම් එපා වුණේ මේ සුද්දාගේ වංශ කබල් ගෑම. ඇත්තද? ඔය කිව්වට යාලා හොඳට අහගෙන හිටියා. මං කිව්වේ නැද්ද? දැන් අපේ වැඩ ටික කරගන්න වෙලාව මදි වෙනවා. මේවා හින්දා සිඟිතිගේ කේක් එක හදන්නත් බැරි වුණා. සිඟිතිගේ උපන්දිනේ නේද? මොකද අපි දැන් කරන්නේ? ටිකක් හිතලා බලමු. හරි. කලබල වුණොත් මොනවත්ම කරගන්න බැරි වෙයි අපිට.
ටිකක් හිතලා බලමු. සේරම ලෑස්ති. කකේ තියනවද? අයිස්ක්‍රීම් ඒවා හරි. පළතුරු බීම මිරිකලා තියෙන්නේ. මේක ලෑස්තිද? ලෑස්ති. උස්සිය ආස් කරත් ඉවරයි. චන්ඩි ඕනන් නියමයි. එහෙනම් හරියට ලෑස්තිම ඔක්කොමලා. සිඟිති ඔන්න අපි කියනකම් ඇසරින්න එපා. තව ටිකයි. සාජන් ලෑස්තිද? තාම ලෑස්ති නැද්ද? දැන්වත් හරිද? ඔන්න මං ඇසරිනවා. හරි. ඇස් අරින්න සිඟිති. සුබ වන්දනා සිඟිති. මේක නම් මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයාලා හැමෝටම ස්තුතියි. අපි වෙලියවලා ගන්නලා ඉතිරියන රූප ගැන්වුවේ අතුල රන්සිරිලාල් මාමා. දෙබස් කැවීම කලේ හඬ මුසු කලේ අපිට කියා දුන්නේ අනුර ධර්මසේන මාමා. පිටපත ලිව්වේ සීපාලි කණුබෝන්න නැන්ද ශ්‍රීමති පීරිස් නැන්දා. තේමා ගීතයට කණුව හැදුවේ ජයන්ත රත්නායක මාමා. තේමා ගීතේ ගායනා කළේ දයන් එල්ලම්පිටිය නැන්ද එඩ්වඩ් ජයකොඩි මාමා. ගායනයේ සාය දුන්නේ සයනාරා විමලසේකර අක්කා, ජයමිනි අමන්දා පීරිස් අක්කා, මනාකා තාර්කී අක්කා, සින්දුමා පෙරේරා අක්කා. අපිට සහාය වුණේ එච් චර්චිල් මාමා, වජිර කුමාරී අක්කා. අපිට අතහිත සිසිර කුමාර මහින්දසේන මාමා නම් පෙරහැදුවේ සුසිතා ආනන්ද අයියා. මේ කතාව කියන්නේ හඬකවින් පරීක්ෂණයේ සමත් වෙච්ච අපේ කට්ටිය. සිංගිති සියුමි විජයවර්ධන. සාදි සදීෂ්ණිනම. ටිකිරි නිරෝෂා පෙරේරා. රාලහාමි සාදර හේමාල්නිතරණ. මිතු ශශිරංග වික්‍රමසේකර. කලු සමරසික සිංහ. චණ්ඩි වී ගීතමින් වට්ටේ ඉන්දික සේමසිංහ සුද්දා පසුනමරකෝ. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හඬකවින් මේකේ තමයි අපේ පදිංචිය. අදටයි